මම නරක මිනිහෙන් නම් ඔය ෆීල්ඩ් මාෂල් කෝට් එක ගලවලා විසි කරන්න ඕන විසි කරලා කියන්න ඕන තමසේ දුන්න ෆීල්ඩ් මාෂල් කෝට් එක මං අඳින්නේ නැහැ කියලා හිටන්. මෙයා හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි. ඒත් මේ පුද්ගලයා මේ වැඩ බල නැමැති හිටියා කියලා අපි දන්නෙත් නැහැ. ප්‍රභාකරන් මැරෙන වෙලාවේ මේ රටේ ආරක්ෂක ඇමති මම දන්නවා යුද්ධේ ඉස්සරහට ගියේ කවුද කරුවේ කවුද මමත් දන්නවා. දැන් හොදට ලේ රත් වෙලා මොඩෙක් වගේ කෑ ගහනවා. මේ ඉන්න මහ මොලකාරයා. සහරාන් ගහනකොට හැංගිලා හිටව පුද්ගලයා ප්‍රභාකරන් එක සටනක් යනකොට එළියට ඇවිල්ලා අපට උපදෙස් දෙන්නේ නේද? පොලක ඊටාම නරක විදිහට මට බනිනවා කියලා ආරංචි වෙලා මං ඒ හොන ඇමතිකම් නොදී හිටියා. කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුළට වෙලා තමයි ඉන්නේ. ඒ ඇරෙන්න කවදාවත් යුද පෙරමුණට ගිය මිනිහෙක් නෙවෙයි කියලා. මේම හැංගිලා ඉන්න අතරේ හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ. බලන්න පසුපෙළ മന്ത്രി කෙනෙක් වගේ හැසිරෙන්නේ. බලමු ඒකුත් සලකුණේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැක්වූ අදහස. මම ජනාධිපති වෙලා පළවෙනි කැසට් එක ගැහුවා නිදොස් කොට නිදාස් කළා. මෙයා හිරේ හිටියානේ දනුවන් ලැබුවානේ. ඊළඟට මෙයා මංගාවට ආව ඇවිල්ලා කිව්වා සර් මේ ෆීල්ඩ් මාෂල් තනතුරක් වෙනවා නම් හොඳයි. චන්දජිත් සර් වෙනුවෙන් හැමතැනම ගියා රැස්සින් 100ක විතර කතා කළා. සාමාන්‍යයෙන් ෆීල්ඩ් මාෂල් කෙනෙක් පත් කරන්න හමුදාවක ලක්ෂ 10ක්වත් අඩු වශයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆීල්ඩ් මාෂල් තනතුර වළංගු නැහැ කියන්නේ. නෑ ඉතින් අපි ගැසට් කරලා තියෙනවානේ. ඒක නිසා ඒක තනතුර දැන් වළංගුයි. මම මෙයාට කිව්වා ගැසට් එක මම හදන්නේ ඔයාට ඕන විදිහට ගැසට් එක හදාගෙන එන්න. එහෙමත් කිව්වා. එහෙමත් මම කිව්වා. මෙයාට ෆීල්ඩ් මාෂල් තනතුර දුන්නාට පස්සේ මෙයා මට කිව්වා ඇවිත් සර් මං වෙනුවෙන් පෙරඩ් ඩේකුත් තියෙනවා නම් හොඳයි කියලා. මෙයාට පෙරඩ් ඩේකුත් තියලා මේ කරමු. මෙයාගේ මේ හිතේ තියෙන මානසික වශයෙන් මෙයා මේ බොහොම උනන්දුවක් දක්වනවානේ. පෙරඩ් ඩේකුත් තිබ්බා. ඊළාට වනජීවී ඇමති කෙරුවා. අන්තිම කාලේ කීපපලක ඊටාම නරක විදිහට මට බනිනවා කියලා ආරංචි වෙලා මං ඒ හොන ඇමතිකම් නොදී හිටියා. හරි ලස්සනයි. very good. ඒකේ පලිය තමයි මේක. පොලිස් ඇමතිකම දුන්නේ නැත්තේ ඇයි? මේ එයා ඇවිල්ලා හිටන් කිව්වා පොලිසිය බාර දෙන්න කියලා. මම පොලිසියේ සීනියර් ඔෆිසර්ස්ලාගෙන් වටපිට අහලා බැලුවා. ඊට පස්සේ DIGලා 10ක් 15ක් ඇවිල්ලා කිව්වා අනේ සර් මේ හමුදාවේ කෙනෙක් නම් අපේ පොලිස්පති විදියට දාන්න එපා. මේ එයාව නම් දාන්න එපා කියලා පොලිසියෙන් දැඩි විරෝධයක් ආවා. ඔබතුමා බය වුණාද ඌට පොලිස් ඇමතිකම දුන්නොත් ඔබතුමාවත් අල්ලලා කුඩුවට දායි කියලා? හැබැයි ඒ චාතිය මිනිහෙක් තමයි. මොකක්ද ඔබතුමා දක්වන අදහස ඒ පිළිබඳව? මේක පොතක් ලියන්න තරම් දේවල් මෙයා කිව්වා. ඔව්. මේ මට කල්පනා වෙනවා කොහෙද පටන් ගන්න කියලා. මේ එයා ඉස්සෙල්ලම කිව්වනේ මම ගිහිල්ලා ඉල්ලුවා. ඊට පස්සේ පෙරෙඩ් එකක් දුන්නා. පෙරෙඩ් එකක් ඉල්ලුවා කියලා කිව්වේ. ඔබතුමා ඉල්ලුවා කියලා. ඔව්. දැන් මේ පුද්ගලයා එහෙමම දන්නේ නැහනේ හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්නේ. ෆීල්ඩ් මාෂල් කෙනෙකුට ඕන රටක ඒ තනතුර දුන්නා පෙරෙඩ් එකක් තියලා පෙළපාලියක තමයි ඒක දෙන්නේ. ශ්‍රී දහමුදා පෙළපාලියක් පවත්වනවා. ඒවා සම්ප්‍රදානුකූල දේවල්. නැත්නම් මේ ගිහිල්ලා ඉල්ලෝපලියට පෙරෙඩ් දෙන සිරිතක් තියෙනවද මිනිස්සුන්ට? ඒ කියන්නේ ඔබ ඉල්ලුවා කියන එක හරියද? මම ඉල්ලුවේ නැහැ. පොඩ්ඩක් ඉන්න මම කියනකම් මම ඔක්කොම කියනවා. ඕම් ප්‍රශ්න මැද්දට පැනනොත් මට මේ කතාව හොඳට කියන්න බෑ. එතකොට දැන් මෙයා කිව්වේ කෙලෙහි ගුණ දක්වන්න අර කතානේ. එතකොට මේ පුද්ගලයා ජනාධිපති කරේ වාංශුනේ කවුද? එයාගේ නම ගෙනාවම ඒව අනුමත කරලා මම ඉස්සෙල්ලා කිව්වේ කවුද මේ කමිටුවේ හිටියේ. ඒතකොට ඒව කරපු හින්දානේ මේ මිනිහා ජනාධිපති වුණේ. නයිස්. මේ පුදුලා ජනාධිපති කරන්න ඡන්ද දුන්නේ කවුද? එක්සත් ජාතික පාක්ෂිකයෝ මගේ පක්ෂයට ඒ වෙලේ 3,75,000 ඡන්ද තිබුණා. බටහිරින් පවණක් ලක්ෂ 2ක් තිබුණා. ඒ ඔක්කොම තමයි දුන්නේ. එතකොට ඒ මිනිස්සු අපි එහෙම කරනකොට න්‍යාය පත්‍රයක් තිබුණා. දිනසීය ආණ්ඩුවට හදපු න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රයේ තිබුණා ඔය හැමදේම දාලා. සරත් ෆොන්සේකා සහ හිරානි බණ්ඩාරනායකට සාධාරණය කර යුතුයි. ඒ එක පේලියෙන් ලියන්න. මේ මෙයාට විස්තර කරලා කියලා තිබුණා. මොනවද මේවෙන් අදහස් කරන්න කියලා. එතකොට ඒ පොරොන්දු වෙච්ච ඒ ඔක්කොම පොරොන්දු වෙලා අනේ මම ඔය ඕන දෙයක් කරන්නම්. එහෙම වැඳගෙන ඉඳපු මිනිහා. ඒක එවැනි එකඟතාවයක් තිබුණා. මුලින් එකඟතාවයක් තිබිලා එකඟතාවයක් නැත්නම් අපි කොහොමද මිනිහෙක් ගෙනල්ලා එකපාරට වාඩි කරනවා චමුදිත. වේදිකාවක් ගාගෙන අපි ඒ විදිහ ජනාධිපති කරනවා. දවස් ගාණක් සාකච්ඡා කරලා හැමදේම ඩීටේල්ස් වලට ගිහිල්ලා ඔය පුද්ගලයාට එකග වුණා. ඔය ඔක්කොම ටික කරේ. ඔහු කියන ගැසට් එක හදන්නත් බාර බාරගත්තා කියලා. ඉතින් මට බාර දුන්නා කියලා මේ මිනිහා වයර් ෂෝට් වෙලා වගේ දොඩවන්නේ.
මම ගැසට් ගහන හැටි එළියේ ඉඳගෙන ඔවට අත ගහනවා. එයා අනිතගේ මම කිව්වනම් ඒ කාලේ ඔය කාලේ ඇතුළත අපි කෝල් එකක් දුන්නා නම් අපි හම්බෙන්න ඕනි කියලා මෙයා අපි ගාවට දුවගෙන එනවා. ඔහු කියනවා ඔබ යුද්ධ කරා කිව්වට මේ ඉදිරි ආරක්ෂක වලල්ලේ යාට තිබුණ වෙනම බංකර් එකක් හදලා. යා ඉතින් ඒක ඇතුලේ. මම දන්න හොඳට මොකද යුද්ධේ දිනපු වෙලා ඔහු කිව්වා මම දන්න හොඳට මම යුද්ධ ඉවර කරපු වෙලාවේ මමයි ආරක්ෂක ඇමති. අඩු ගානේ තමන්ගේ මේ කැම්ප් එක ආරක්ෂා මේ කරගන්න බැරි වෙච්ච හමුදා මූලස්ථානයේ බඩවැල්ල රංගියේ එකක එහෙනේ කිව්වේ මේ මිනිස්සු අරංගියේ තව වාහනයක. එහෙම කරපු කෙනා ගැන මම දන්න හොඳට මොකද මම තමයි ආරක්ෂක ඇමති වශයෙන් හිටියේ කියන එක. ඒ චෝදනාව බරපතල චෝදනාවක් එල්ල කරේ. බංකරේ හිටියා කියන එකට ඒ ඉදිරි ආරක්ෂක වලල්ලට ගිහිල්ලා ජෙනරල් කෙනෙකුට නිකන් හිටගෙන ඇවිද සිගරට් බිබී ඉන්න බෑ. නම්බර් එකේ මෝඩ කතා කියන්නේ පුද්ගලයා. ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉන්න කෝපරල් පවා ඉන්න මම කියලා ඔන්න මොකද අපි ඒකට ගිහිල්ලා ඉවර ලේසි ඒතර පහසුයි මම කිව්ව කතාව වල. අපි බලමු මේකත් ප්‍රකාශය. එයා යුද්ධ කිරුවද කියලා ජෙනරල්ලගෙන් අහන්න ඕනේ. ප්‍රභාකරන් මැරෙන වෙලාවේ මේ රටේ ආරක්ෂක ඇමති මම දන්නවා යුද්ධේ ඉස්සරහට ගියේ කවුද කරේ කවුද මමත් දන්නවා. මෙයා කොළඹින් යනවා යුද පෙරමුණට යනවායි කියලා. ගිහිල්ලා කොහෙද යන්නේ? ගිහිල්ලා කිල්නොටියේ මෙයාට වෙනම හදලා තියෙනවා කොන්ක්‍රීට් වලින් බංකර් එකක්. මෙයා බංකර් එක ඇතුළටලා ඉන්නවා. එතන ඉඳන් ඔය මෙසේජ් දෙනවා අරවා මේවා ටෙලිෆෝන් එකෙන් කතා කරනවා ඒවා කරනවා හිටපුවම් කරලා ආය ආපහු කොළඹ එනවා. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ ජනාධිපතිතුමා කියනවා මම මේ ෆ්‍රන්ට් එකේ හිටියයි කියලා. එයානේ කියන්නේ යුද පෙරමුණේ හිටියයි කියලා. අපි කියන්නේ මගෙන් අහපුවා මේ කියන මෝඩ කතා වලට උත්තර දෙන්න. යුද හමුදාපති කෙනෙක් යනකොට ඉදිරියට සාමාන්‍ය 300ක ආරක්ෂාවක් තියෙනවා. තේරුණාද? යුද හමුදාපති. යුද හමුදාපතිට මේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක් වගේ T56ක් අරගෙන යුද පෙරමුණේ බඩ ගගා ඉන්න බෑ. ඒකන්ද යම් කිසි ප්‍රදේශ කිල්නොච්චි ගියෙත් නෑ ඇත්තටම. අපි මේ සාකච්ඡා ඔක්කොම තියන්නේ වවුනියාවේ. එතනදි තමයි ජෙනරල් ඔක්කොම හම්බෙන්නේ. කිල්නොච්චියේ බංකර් ගහගෙන ඉන්න ගියා නම් මට එහෙනම් කොළඹ මගේ හමුදාවට අණ දෙන්න හම්බෙන්නේ නෑනේ. කොච්චර මෝඩයේද? එහෙම බංකර් වල ඉඳගෙන යුද්ධ ඇමරිකන් හමුදාපති ඇමරිකන් නාමියක ලෝකෙ පුරා යුද්ධ කරනවා. ඒ විනියා ගිහිල්ලා බංකර් වල ඉන්නවද? ඒ විනියා ඇමරිකාවේ ඉන්නේ. ඒතේ ඉඳන් නියෝග දෙනවා. ඒවට අවශ්‍ය උපකරණ තියෙනවා. ඒවට අවශ්‍ය සංනිවේදන උපකරණ තියෙනවා. UAV තියෙනවා. ඒකන්ද හමුදාපති කෙනෙක් වැඩ කරන හැටි මේ පුද්ගලයාට හිතා ගන්නත් බෑ. මේ පුද්ගලයා හිතන්නේ මේ හමුදාපති කියන්නේ හෙල්මට් එකක් දාගෙන T56ක් කරේ තියාගෙන ගිහලා ඉස්සරහට ගිහලා වෙඩි තිය තියෙන පුද්ගලයෙක්. යුද්ධයක් ගැන මවා ගන්න බැරි චරිතයක්. එතකොට මම යුද්ධ කරපු හැටි ගැන ජෙනරල්ලගෙන් අහන්නලු. ජෙනරල්ලා දන්නවා යුද්ධ කරේ කවුද කියලා. කමල් ගුණරත්න පවා අපිට විරුද්ධ දේශපාලනය කරද්දී මම දැක්ක එක දවසක් කියනවා යුද්ධයේ මෙහෙයීමේ ගෞරවය අපි දෙන යුද හමුදාපතිට කියලා. එතකොට ඒව ගැන කවුරුත් අහන්න ඕනේ නැහැ. ඔබතුමා හමුදාවේ හිටපු සෙබළු ටිකක් ගෙන්නන්න මෙතනට. ගෙන්නලිවල මේ කැමරා හයි කරලිවල ඒගොල්ලෝගෙන් අහන්න හමුදාපති මොනවද කරේ එතකොට හිටපු එයා මේ යුද්ධේ විකුණුගෙන නිකන් හිටියද කියලා. එතකොට ඊළඟට යුද හමුදා මූලස්ථාන ගැන කිව්වා. යුද හමුදාපති කියන්නේ යුද හමුදා මූලස්ථානයේ මුරේ බාර මිනිහා නෙමෙයි. එතකොට අපි ගිහිල්ලා මේ අපේ ආරක්ෂා බලාගෙන මෙයා එයාගේ වාහනේ එයාගේ ලේකම් නග්ගලෙව්වා වගේ බෝම්බයක් තියෙන කියලා තොරතුරු හම්බුණා පණ බයට. අපි එහෙම සටන් කරේ නැහැ. අපි අපේ ආරක්ෂාවට දෙන්නේ අවසාන ප්‍රමුඛත්වය. අපි රටේ යුද්ධ ගැන. හැබැයි ඔබ හමුදාපති කමාන්ඩ් රෙස්පොන්සිබිලිටි එක කමාන්ඩර්ගේ රෙස්පොන්සිබිලිටි එක තමන්ගේ ආරක්ෂක මතුකුණ තරකයේ මට චෝදනා එල්ල කරනවා. නමුත් තමන්ගේ කඳුර ආරක්ෂා කරනවා. හමුදාපතිගේ වගකීම නෙමෙයි හමුදාපතිගේ ආරක්ෂා බලා ගන්න එක. හමුදාපතිගේ ආරක්ෂා බලා ගන්න ජෙනරල්ලා කර්නල්ලා සෙබළු කමාන්ඩෝස්ලා විශේෂ බලකාය ඉන්නවා. ඒකට ඒගොල්ලෝ තමයි ඒක කරන්නේ. හමුදාපති කියලා අතන එකෙක් දාලා නෑ නේද? මේ පැත්තෙන් මට ගහයිද? එහෙම බල ඉන්න ගියෝ පිස්සු හැදේ. එහෙම කරෙන්නේ නැහැ. දැන් ඌ කියනවා ඌ තමයි හමුදාපති ඇටියට මට තොරතුරු තිබුණා මම යන්නේ හෙලිකොප්ටරයකට ගහන්න ඉන්නවා කියලා. නමුත් මම එකම වෙලාවට හැම සුවානෙම සෙනසුරාදා හෙලිකොප්ටර් එකේ ගියා. එතකොට පයිලට්ට තමයි මගේ ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. පයිලට් ගස් යටින් රිංගලා යනවා, කඳු අස්සෙන් රිංගලා යනවා, කුඹුරු වල පොළොවට ගෑවෙන මට්ටමේ යනවා, ඇලවල් දිගේ යනවා. එහෙම තමයි යන්නේ. හමුදාපතිලා කියන්නේ මේ ආරක්ෂා බලාගෙන මේ වගේ මිනිහෙක් හමුදාපති වුණා නම් හෙල්මට් එකක් දාගෙන ඇඳ යට දාගෙන
වටේම චීන මහා ප්‍රාකාරය වගේ ප්‍රාකාරයක් බැලගෙන මුළු හමුදාම එයා ගාට් කරන්න දාගෙන ගෙදරට වෙලා ඉඳී. එහෙම ඉන්න බෑ. ඒවා මේ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. ඒකට ඔය කියපු ටිකට කෙටියෙන් දුන්නේ. එතකොට බඩවැල් මගේ කැඩුනා, තුවාල වුණා. මම කාර් එකේ දොර අරගෙන එළියට බැස්සා. ඇගේ තුවාල 28ක් තිබුණා. මම සුවානයක් 100 නැතුව හිටියා ඊට පස්සේ. මහා ස්පිරිතාලේ ගේට්ටුව ගාවට ගෙනියනකොට මට 100 නැතු වුණා. එතකොට අපි ඒත් හැංගිලා හිටියේ නෑනේ. මාවිල්ලාරු ඇහුවාම රෝදපුටුවෙන් ආවේ සිංගප්පූරුවේ එයාපෝට් එකට. ඊට පස්සේ මෙහේ එයාපෝට් එකෙන් බැහැලා මම උස්සලා ගෙනිහිල්ලා ඇම්බියුලන්ස් එක තියලා කොළඹට ගෙනාවේ. හැබැයි මම පස්සෙන්ද යුනිෆෝම් එක දැන් ට්‍රින්කොමලි ගියා. මේ වගේ පුද්ගලයෝ මේ වගේ මිනිස්සුන්ට හමුදාක සෙබළෙකුට ගැන සෙබළෙකුට අනතුරක් වුණාම ඒක හාස්‍යයට ලක් කරන්න හදනවා. කරපු කැපකිරීම ඉතා සැහැල්ලුව සලකනවා. අවුරුදු 30ක යුද්ධයක් 32ක අපි ඉවර කරගෙන ඉන්න තමයි තමුන්නාසලා මෙහෙම වාඩි වෙලා රැට 12ට උනත් පාර යන්නේ. මෛත්‍රීපාල සිරිසේන දැන් ওই ඉතින් ඔහම උඩ පයින්නේ අපි ඉවර කර නිසා. මට සැකයක් තියෙන මේ පුද්ගලයාට බෝම්බයක් ගැහුවේ ඇයි කියලා LTT. ඇයි සැකේ තියෙන්නේ? තව එකක් තියෙනවා. මෙයා කියන්නේ ආරක්ෂක මැති යුද්ධ ඉවරනකොට යුද්ධ ඉවර වුණේ මැයි 19. මහින්ද රාජපක්ෂ පිටරට ඉඳලා ලංකාවට ආව මැයි 16. එතකොට මහින්ද රාජපක්ෂ තමයි හිටියේ. ඒක මේ පුද්ගලයා මේ වැඩ බල නැමැති හිටියා කියලා අපි දන්නේත් නැහැ. කවදාවත් සිකියුරිටි කවුන්සිල් එකකට ඇවිල්ලා හිටියේ නැහැ. කවදාවත් අපිට වැරදිලාවත් කෝල්ලයක්වත් දීලා තිබ්බේ නැහැ. මේ පුද්ගලයා හීනයක් දැකලාද කොහෙද? මේ වගේ මිනිහෙකුට ආරක්ෂක මැතිකම් බාර දීලා ඔහු සමග යුද්ධය අවසන් වෙනවල වැඩ කරේ නැහැ ඒකට. අපි ජීවිතේට වචනයක් කතා කරලා නැහැ. මේ පුද්ගලයා අපිට කෝල් එකක් දෙන්නේ නැහැ. මම හිතන්නේ මේ පුද්ගලයා හැංගිලා ඉන්නේ නැති. අපි මොනවා හරි ඇහුවත් අනිවාර්යයෙන් මේ වගේ පුද්ගලයෙක් යුද්ධේ ඒ වගේ යුද්ධයක් යනකොට සහරාන් ගහනකොට හැංගිලා හිටව පුද්ගලයා ප්‍රභාකරන් එක සටනක් යනකොට එළියට ඇවිල්ලා අපට උපදෙස් දෙන්නේ නේද? මේ කාලය ඇතුළත අනිවාර්යෙන් සැලේ මට බාධා කරන්න එපා කියන කරුණා කරලා පස්සේ උත්තර දෙන්න කියලා. මට මේ සුලාසනේ ඉන්න මන්ත්‍රීතුමනේ මේ පට්ටපල් බොරු කියන්නේ. ඒවා කටවහගෙන අහගෙන ඉන්න කියන්න පස්සේ කියන්න. අනිවාර්යෙන් අපි විශ්වාස කරනවා සාමාන්‍ය ක්‍රමවේදයක තමයි රටක ඉන්න ඩිෆෙන්ස් ඇටැචි රටේ ආරක්ෂක ඇමති එනවනම් අනිවාර්යෙන් ඇවිල්ලා හම්බ වෙනවා. ඒක නිසා සැලේ හම්බුණා කියන එක අපි තරයේ විශ්වාස කරනවා. මෛත්‍රීපාල සිරිසේන ඊට පස්සේ සලේ හිටියේ කොහෙද? තිරුපති තියෙන්නේ කොහෙද? මම තිරුපති ගිහින් තියෙන ඕන තරම් කිසිම දවසක සලේ මට හම්බෙලත් නැහැ. ඉන්දියාවේදී කිසි තැනක සලේ මම ඉන්න තැනක් දැනගෙන හිටියෙත් නැහැ. මේ පට්ටපල් බොරු කියන්නේ මෙයා මේ හමුදාපති විදියට ඉන්නකොට මෙයාගේ හමුදා හඳවුරට ගහලා ඒවට මම උත්තර දෙන්නම්. මේ පිස්සා හැමදාම ඔය කතාව කියනවා. මේ හමුදා කඳුරට ගහපු කතාව. මේ පුද්ගලයා හිතන් ඉන්නේ යුද හමුදා මූලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාරව ඉන්න කියලා. දැන් වල්ගේ පෑගිලා කෑ ගහනවා. මෙයාට කට පියාගෙන ඉන්න කියන්න. යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාර ඉන්න මිනිහා නෙවෙයි. ඒකට වෙනම ජෙනරල් කෙනෙක් හිටියා. මේ මෝඩ පුද්ගලයා හැමදාම හමුදා මූලස්ථානයේ බාර දීපු එකට යුද හමුදාපතිට වර්ධ කියනවා. ඊළඟට මෙයා හැංගිලා හිටිය සිංගප්පූරුවේ. මේම හැංගිලා ඉන්න අතරේ හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ. බලන්න පසුපෙළ മന്ത്രി කෙනෙක් වගේ හැසිරෙන්නේ. මෙයා සිංගප්පූරුවේ ඉන්න කාලේ 12ට ආවා ලංකාවට ගුවන් යානයක්. සිංගප්පූරුවේ පිටත් වෙලා බෝම්බේ යනකොට සිංගප්පූරුව වෙලා 12යි. එහෙන් හවස 3ට පිටත් වුණා. දැන් හොදට රේ රත් වෙලා මොඩෙක් වගේ කෑ ගහනවා. මේ ඉන්න මහමොලකාරයා. අනිවාර්යෙන් මහමොලකාරයා. ඒකන්ද තමයි මේ කෑ ගහන්න බෑ වෙලා. නිකන් දාඩිය දාගෙන බොරුවට ගිරිය කඩා ගත්තට මගේ කටින් වචනේ එළියට ගන්න ඕන වුණා. මෙයා අනිවාර්යෙන් මේකේ මහමොලකාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ගෝඨාභය එක්කෙනෙක් මෙයා. සලේ කියන්නේ මැද පෙළ මිනිහෙක් පමණයි. සලේට බෑ උත්තර ලොකු වැඩක් කරන්න. මෙයා ඊට පස්සේ සිංගප්පූරුවේ 12 වෙලාවට එහෙ බෝම්බ බිව්වේ ලංකාවේ 8:00 එහෙ 12යි. එහෙන් 3ට ආවා ශ්‍රී ලංකන් එකේ ගුවන් යානයක්. ජනාධිපති හැටියට ආරක්ෂක ඇමති හැටියට ලංකාවට ආවේ නෑ.
හෝටලයට වෙලා හැංගිලා හිටියා. එහෙන් රෑ 9ට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඒකේ ආවෙත් නෑ හැංගිලා හිටියා. හෙට වෙලා ඇඳයටට වෙලා රිංගගෙන කාමරේට කෑම ගෙන්නගෙන කාලක් තියෙන්නේ. කාමරේකවත් එළියට ඇවිල්ලා නෑ. මම ඇහුවම පාර්ලිමේන්තු කාර්ය සභාවේදී ඇයි ආවේ නැත්තේ කියලා ජනාධිපති වෙලත් රටට ලෝකෙට බොරු කිව්වා. කාර්ය සභාවේදී කිව්වා ඒ ගුවන් යානාවල සීට් තිබුණ නැහැ කියලා. ඒ දෙකේම තිබුණා බිස්නස් ක්ලාස් එකේ තිබුණා. මම මේවා ඔක්කොම චෙක් කරලා ගියේ. දෙකේම තිබුණා. ඉකොනොමි ක්ලාස් එකේ ටිකට් තිබුණා. බොරු කියලා ඉවරලා රෑ එකට තමයි රටේ සියලු දෙනා නිදා ගන්න ගියාම හොරෙන් රිංගලා කටුනායකින් ලංකාවට ආව සිංගප්පූරු යාලා ඉන්නේ එක. මේ වගේ නිවට බියගුළු රාජ්‍ය නායකයෙක් මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් බිහි වෙලා තියෙනවා කියලා. මේක ඊටාම ලැජ්ජාසහගත තත්ත්වයක්. මෙතන මරහඬ දුන්නට හරි දාගෙන අපි දන්නවා කවුද එයා? එයා මොනවද කරේ? එයා මොනවටද වා කියන්න ඕනේ කියලා. දැන් මං කියන්න ඕනේ මෙයා කියපු දෙයට උත්තර දෙන්න ඕනේ. හමුදා මුලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ පරීක්ෂා කරන මිනිහා නෙවෙයි. ඒකවත් දැනගන්න ඕනේ අඩු ගානේ ආරක්ෂක ඇමති කෙනෙක් වුණාම. මම හමුදාපති වුණාම මුරේ බාර හිටපු කර්නල් ලයින් කළා ජෙනරල් කෙනෙක් දැම්මා. මම බාර ගන්නකොට මුරේ හිටියේ 200යි මම 500ක් දැම්මා. ඒ ගන්න ඕන පියවර ගත්තා. මෙයාට නම් මට මතකයි ඒ කාලේ මෙයා කෘෂිකර්ම ඇමති. තොරතුරක් ආවේ හුවමාගම කොහෙද ඉන්නකොට තත්ත්වාදී බෝම්බයක් ගහන්න ඉන්නවා කියලා. මෙයා කරේ මොකද? මෙයා ගිහිල්ලා ලේකම්ගේ වාහනේ නැගලා මෙයා මේ ලේකම් මෙයාගේ වාහනේ නැග්ගුවා. බෝම්බේ පිපුරුවා ලේකම් ආබාධිත වුණා. ආබාධිත වෙලා ඉඳට වෙලා ඉඳලා ලේකම් මැරලා ගියා. ඒ වගේ නිවට වඩා අපි කරන්නේ නැහැ. ඔන්න ආපහු ගහනවා. ආපහු ගහනවා. දෙන්න එපා මයික් එක. මේ වගේ පුද්ගලෙක් මේ වගේ නිවට වඩා අපි කරේ නැහැ. මම හැමදාම වවුනියාවට යනවා, මලකලපුවට යනවා, යාලට යනවා, යාපනයට යනවා. තොරතුරු තිබුණා මගේ හෙලිකොප්ටරයකට ගහනවා කියලා. ඒ වුණත් අපි හමුදා නිලධාරීන් හැටියට ඒ අවදානම ගන්නවා. අපි ගිහලා රාජකාරී කරනවා. මේ වගේ හැංගිලා ඇඳයට ඉඳලා එහෙම නැත්නම් ලේකම්ම දාලා තමන්ගේ වාහනේ යරලා ඒ වගේ නියට බූරු කරලා වැඩ කරන මිනිස්සු නෙවෙයි අපි. මෙයා හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු. ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි. ඊයේ කෙනෙකුගේ කතාවක් පිළිබඳව බොහොම මේ මාධ්‍යත් ලොකු දුන්නා ප්‍රසිද්ධියක්. මේ පාර්ලිමේන්තුවේ කතා කළ නුසුදුසු වචන පාවිච්චි කරලා තමයි මට කතා කළේ. මම කනගාටු වෙනවා. මොකද තරු පටි දීලා පීල් මාෂල් තනතුරු දීලා මම නරකවෙනියෙන් නම් ඔය පීල් මාෂල් කෝට් එක ගලවලා විසි කරන්න ඕන, විසි කරලා කියන්න ඕන තමසේ දුන්න පීල් මාෂල් කෝට් එක මං අඳින්නේ නැහැ කියලා හිටා. මේ මිනිහට වෙලා තියෙන එක බලමු. ඉතින් ඒක නිසා විලිලැජ්ජ නැතුව ඒකත් අඳිනවා. උත්සවයක් වුණාම ප්‍රොටෝකෝල් එක අහනවා මේ මගේ පුටුව තියෙන්නේ කොතනද? මේ ඇමතිවරුන්ට පස්සේ මට බෑ. අගමැති ගාවට ඊළඟට මට තමයි ඉන්න ඕනේ. කියලා හිටන් ප්‍රොටෝකෝල් බලනවා එයාගේ පීල් මාෂල් කියලා. පීල් මාෂල් කෙනෙක් පත් කරන්න අඩු වශයෙන් ලෝකේ යුද හමුදාවක ලක්ෂ 10කට වැඩිය ඉන්න ඕනේ. මම ඒගොල්ල පත් කරන වෙලාව ඔය ප්‍රශ්නේ හොඳනෙක් ඇහුවා. නමුත් මම යාට කළගුණ සැලකීමක් විදියට මං එයාව නිදොස් කොට නිදහස් කරලා තරු පටි ආපහු අන්දලා එයාට පෙරඩ් එකක් තියලා පීල් මාෂල් කෝට් එක අන්දලා එයා හොඳ ආපහු මහත්තයෙක් බවට මම පත් කළා. හැබැයි ඔය යුද්ධයේ කාලේ පිළිබඳව කතා කරනකොට සමහර අය කියනවා අවසන් කරන්න කාලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. යුද්ධය ඔක්කොම මෙහෙම කියලා. හැබැයි මට ඊයේ එයාගේ කතාවෙන් පස්සේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් කීප දෙනෙක් කතා කළා ටෙලිෆෝන් එකෙන්. කතා කළා ඒගොල්ලෝ කිව්වා අනේ මේ ජනාධිපතිතුමා ඔය මිනිස්සයා කොළඹ ඉඳන් යුද්ධ මෙහෙවන්න කියලා යනවා කිල්නොච්චියේ ගිහිල්ලා කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුළට වෙලා තමයි ඉන්නේ. ඒ ඇරෙන්න කවදාවත් යුද පෙරමුණට ගිය මිනිහෙක් නෙවෙයි කියලා.
ඉතින් ඒක නිසා මම ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නෑ. සාමාන්‍යයෙන් බල්ලෝ මිනිස් කකුල් හපා කනවා. නමුත් මිනිස්සු බල්ලන්ගේ කකුල් හපා කන්නේ නැහැ. විශාල කරදරයක් වුණානේ මේක.